ළමයි කවුරුත් අමාරුයි කියන සාන්ද්‍රණ ගානක් අපි ලේසියෙන්ම හදමුද? මේ තියෙන්නේ සාන්ද්‍රණයේ ඝන ඩෙසිමීටර මවුල එකක් වන ග්ලූකෝස් ද්‍රාවණ ඝන සෙන්ටිමීටර 500ක් සෑදීමට අවශ්‍ය ග්ලූකෝස් ස්කන්ධය හොයන්න කියලා තියෙන ගානක්. ඉතින් මේකේ අපිට දීලා තියෙනවා ග්ලූකෝස් වල සාපේක්ෂ අණුක ස්කන්ධය 180යි කියලා. ඉතින් අපි ඉගෙනගෙන තියෙනවා ඕනෑම සංයෝගයක සාපේක්ෂ අණුක ස්කන්ධයට සමාන ප්‍රමාණයක් අපි ග්‍රෑම් වලින් ගත්තොත් ඒ ග්‍රෑම් ප්‍රමාණය තුළ අදාළ සංයෝගය තියෙනවා මවුල එකක්. ඒ කියන්නේ ග්ලූකෝස් අපි හරියටම කිරලා ග්‍රෑම් 180ක් ගත්තොත්, ඒ කියන්නේ අගේ සාපේක්ෂ අණුක ස්කන්ධයට සමාන ප්‍රමාණයක් ග්‍රෑම් වලින් ගත්තාම මේ ග්‍රෑම් 180 ඇතුළේ තියෙනවා ග්ලූකෝස් මවුල එකක්. එහෙනම් ග්ලූකෝස් මවුලයක ස්කන්ධය වෙන්නේ ග්‍රෑම් 180ක්. එහෙමනම් මේ සාන්ද්‍රණය සම්බන්ධව දීලා තියෙන එක චුට්ටක් බලන්නකෝ. ඝන ඩෙසිමීටරයක් තුල තියෙනවලු මවුල එකක්. සාන්ද්‍රණය මේ විදිහට දීලා තියෙන්නේ ඝන ඩෙසිමීටර මවුල එකයි. ඉතින් අපිට මේකම ලියන්න පුළුවන් නේද? ඔය මවුලය කියන එක වෙනුවට ඒ දීලා තියෙන මවුල ප්‍රමාණය අපිට පුළුවන් ග්‍රෑම් ප්‍රමාණයක් විදිහට ලියන්න. එහෙනම් ඝන ඩෙසිමීටර එකක මවුල එකයි නම් ග්‍රෑම් තියෙන 180ක්. ග්‍රෑම් තියෙන 180ක්. ඉතින් අපිට හැබැයි ඕනේ මේ වගේ ද්‍රාවණය, කියන්නේ ඝන ඩෙසිමීටරයක් ගත්තාම ග්‍රෑම් 180ක් තියෙන ද්‍රාවණ ඝන සෙන්ටිමීටර 500ක් අපිට අවශ්‍ය කරන්නේ. එහෙමනම් ඝන ඩෙසිමීටරයක් කියන්නේ ඝන සෙන්ටිමීටර 1000ක්නේ. ඝන සෙන්ටිමීටර 1000කම එහෙනම් ග්‍රෑම් 180යි ග්ලූකෝස් තියෙන්නේ. එහෙනම් අපිට ඕනේ මේ වගේ ද්‍රාවණයකින් ඝන සෙන්ටිමීටර 500ක් හදාගන්න. එහෙමනම් අපිට අවශ්‍ය කරන ස්කන්ධය අපි හොයාගන්න මොකද කරන්න ඕනේ? 18180යි නම් 500ක් හදාගන්න කොච්චරක් ඕනද කියලා බලනවා. එහෙමනම් මේක ඔයාලට පේනවා බෙදිලා යනවා. ඝන සෙන්ටිමීටර කැපිලා යනවා. එහෙනම් 180 අපි දෙකට බෙදුවාම අපිට උත්තරේ එනවා 90යි කියලා. එහෙනම් මෙතන 90යි ග්‍රෑම් තමයි උත්තරේ එන්නේ. ඉතින් තවත් කෙනෙක්ට මේ ඝන ඩෙසිමීටර 1 කියන එක මම ඝන සෙන්ටිමීටර 1000ට හරව ගත්තනේ. එහෙම නැතුව තව කෙනෙක්ට පුළුවන් මේක දීලා තියෙන ඕන ඝන සෙන්ටිමීටර 500 කියන එක ඝන ඩෙසිමීටර වලට හරවගෙන ගාන හදන්නත් පුළුවන්. ඒ කියන්නේ ඔයාලට මේ විදිහට ලියන්න පුළුවන්. ග්‍රෑම් 180ක් තියෙනවා නම් ඝන ඩෙසිමීටරයක ඝන සෙන්ටිමීටර 500ක් කියලා කියන්නේ ඝන ඩෙසිමීටර වලින් 0.5යි. ඔයාට මේ විදිහට ගාන හැදුවත් ඔයාට අර කලින් ආපු උත්තරේම තමයි එන්නේ. එහෙනම් මේකත් ඔයා ඝන ඩෙසිමීටර කැපිලා යනවා. එතකොට 0.5 ඒවා එකට දෙකක් තියෙනවා. එහෙනම් ඒත් 180 බෙදීම 2 ග්‍රෑම් 90ක් තමයි උත්තරේට එන්නේ. ඉතින් ඔයාට වඩා පහසු ක්‍රමයකට, කියන්නේ මෙන්න මෙතනින් එහාට ඔයාට පහසු ක්‍රමයකට මේ ගාන හදාගෙන යන්න පුළුවන්. එහෙමනම් අපි ඊළඟට බලමු මේ ගාන කොහොමද සූත්‍ර දාලා හදන්නේ කියලා. අපිට අවශ්‍ය කරන සූත්‍ර වෙන්නේ C සමානයි n බෙදීම v. ඒ කියන්නේ සාන්ද්‍රණය සමානයි n බෙදීම v. එතකොට අපිට සාන්ද්‍රණය C දීලා තියෙනවා නේද? ඊළඟට පරිමාව නේද? V දීලා තියෙනවා. මවුල ගාන තමයි අපි හොයාගන්න ඕන. එතකොට අපි කරන්නේ n සමානයි NC ගුණ කිරීම V. සාන්ද්‍රණය 1 මවුල ඝන ඩෙසිමීටරයට කියලා අපිට දීලා තියෙනවා. එතකොට පරිමාව අපිට දීලා තියෙනවා හදන්නේ ඝන සෙන්ටිමීටර 500ක්. ඝන සෙන්ටිමීටර 500ක් කියලා කියන්නේ මම දැන් ඔයාලට කිව්වා ඒක 1000න් බෙදුවාම අපිට එනවා ඝන ඩෙසිමීටර වලින්. ඒ කියන්නේ 0.5යි ඝන ඩෙසිමීටර. එහෙනම් අපි සාන්ද්‍රණය ගුණ කරනවා ඝන ඩෙසිමීටර 0.5. එහෙනම් අපිට උත්තරේ විදියට හම්බ වෙනවා මවුල 0.5ක් කියලා. මොකද ඝන ඩෙසිමීටර වල ඝන ඩෙසිමීටර කැපිලා යනවානේ. right?
එතකොට මවුල 0.5ක් තමයි අපිට උත්තරේ එන්නේ. එහෙනම් අපි බලන්න ඕන අපිට අවශ්‍ය කරන්නේ මේ ද්‍රාවණය හදාගන්න ග්ලූකෝස් වලින් නේද? මවුල 0.5. ග්ලූකෝස් මම දැන් ඔයාලට කලින් කිව්වා අපි ග්‍රෑම් ප්‍රමාණයක් හරියටම සාපේක්ෂව ස්කන්ධයට සමානව ගන්නවා නම් ඒ ප්‍රමාණයට තියෙන්නේ මවුල 1යි. හරි? එහෙනම් මවුල 1ක ස්කන්ධයේ ග්‍රෑම් 180යි. දැන් අපිට ඕන මවුල 0.5ක ස්කන්ධය දැනගන්න. එහෙනම් මවුල 1ක ස්කන්ධය ග්‍රෑම් 180ක් නම් මවුල 0.5ක ස්කන්ධය අපිට හොයාගන්න පුළුවන්. ඉතින් මේ සඳහා අපිට සූත්‍රයක් තියෙනවා පාවිච්චි කරන්න පුළුවන්. ඒ තමයි n සමානයි m බෙදීම m. එතකොට මෙතන n කියන්නේ මවුල ගාන, සිම්පල් m කියලා කියන්නේ අදාළ ද්‍රව්‍ය ස්කන්ධය, කැපිටල් M කියලා කියන්නේ මৌলিক ස්කන්ධය. ඉතින් අපි දැන් මවුල ගානක් දන්නවා, මවුලයක ස්කන්ධයක් දන්නවා. ඒ කියන්නේ මවුලයට ග්‍රෑම් 180යි කියලා අපි දන්නවනේ. ඒ හින්දා අපිට මේ අදාළ ද්‍රව්‍ය ස්කන්ධය හොයාගන්න පුළුවන් ඕනනම් මේ සූත්‍රය පාවිච්චි කරලත්. එතකොට අපිට m හොයාගන්න තියෙන්නේ, කියන්නේ ස්කන්ධයනේ හොයාගන්න තියෙන m හොයාගන්න n ගුණ කරන්න ඕන කැපිටල් M වලින්. මවුල ගාන ඕගලන්ට එන්නේ 0.5යි මවුලනේ. මේ මවුල 0.5 තමයි ඔයගොල්ලෝ හොයාගන්න ඕන ස්කන්ධය. මৌলিক ස්කන්ධය වෙන්නේ 180යි ග්‍රෑම් මවුලයට. එහෙනම් මවුල කැපුණා 180.5න් ගුණ කරාම ඒත් එන්නේ ග්‍රෑම් 90යි කියලා. එහෙනම් උත්තරේ මේකට එන්නේ 2. ඉතින් ඔන්න මම මේ ගාන සූත්‍ර වලින් හදන විදිහත් ඔයාලට කිව්වා. ඒ වගේම සාමාන්‍යයෙන් අපි හිතින් ගණනය කරලා හදාගන්න පුළුවන් විදිහත් මම කිව්වා. ඉතින් මේ ආකාර දෙකටම අපිට මේ ගාන හදන්න පුළුවන්. ඉතාමත් නිවැරදිව. ඉතින් වඩා වැදගත් වෙන්නේ ඔයාලට මේ කියලා දීපු විදිහේ වඩා පැහැදිලි විදිය මතක තියාගන්න එක.